මොකද්ද අපි බලන්නේ? අපි හොල්මන් ෆිල්ම් එකක් බලමුද? හොල්මන් එක? ඔයා හොල්මන් ෆිල්ම් බලනවද? ඔයා බලපු වෙලේ ඉඳන් බය කියලා කෑ ගහනවනේ. පිස්සුදානේ මම බය වෙනවද හොල්මන් ෆිල්ම් බැලුවා කියලා? හොල්මන් ෆිල්ම් එකක් බැලුවේ නැත්තම් ගතියක් නෑ අනේ. හැබැයි දාන්නම් බය වෙන්න බෑ. මට බෑ ඔය බාත්රූම් එකට යද්දී එහෙම තනියට එන්න. හරි හරි මේ හොඳ එකක් දාන්නේ. හොඳටම බය වෙන එක. ඔන්න එහෙනම් දානවා බය වෙන්න බෑ. හරි හරියන්නේ ඕව මොනවාද? මොකද නෙවාට බයද? නෑ නෑ අවුලක් නෑ. මේ ෆිල්ම් එක බලන්න බබා. මේ බලන්න. ඇයි නිදිමතද? නෑ නෑ අවුලක් නෑ. ලස්සන ෆිල්ම් එක නේ. ඔව්. A few moments later. ලස්සන ෆිල්ම් එක නේ. ඔව් නේ. ලස්සනයි තමයි. මං එන ලයිට් ඔෆ් කරලා එන්න. ලයිට් නිවන්න ඕනේ නෑ. ඒ මොකද? අදොන්නේ ලයිට් නිවන්න නැතුව නිදාගමුවනේ. බය කියන්නේ නැහැ. බයයිනේ. මම බය නැහැ. දැන් ලයිට් බිලුත් අඩුයිනේ අනේ. බයයි අපේ සපුනේ බය. හරි මොකක් හරි අද රාත් ලයිට් නිවන්න ඕනේ අපි නිදාගමු. ලයිට් එක නිවන්න එපා ඈ. හරි. ලයිට් දාලා කොහොම නිදා ගන්නද මන්ද? good night. good night. මොකද උනේ? නෑ අනේ මගේ කකුල රෙද්දෙන් එළිය තිබුණේ. කකුල රෙද්දෙන් එළිය තියෙනකොට තමයි හොල්මන් ඇටැක් කරන්නේ. ඒක වහගන්න ඕනේ මේ විදිහට. අනේ මේ රෙද්ද මට නිදා ගන්නත් නෑ මගුල මොන පිස්සු දන්නවනේ මම අපරාධ ෆිල්ම් එක බැලුවේ. මේ වගේ කකුලක් දෙලි. වහම. දැන් මම එනතුනේ දියන්න කියලා. අර ෆිල්ම් එකේ හිට සද්දත් ඇහෙනවා. මේ අනේ මේ ඇයි? හැරෙන්නකො චුට්ටක්. මට බයයි අනේ. බය කියන්නේ මොකද වෙලා තියෙන්නේ? අනේ ඔයාට බැයිද ටිකක් ඇහැරිලා ඉන්න. මට නිින්ද යන්නේ අනේ. මට නිින්ද යනකන් චුට්ටක් ඇහැරිලා ඉන්නකෝ. මොනවද අදන්නේ ඔය මම ෆිල්ම් එක බලද්දි කිව්වනේ ඔයාට. ඇහැරෙන්නකෝ අනේ. අයියෝ නිදා ගන්න දෙන්නෙත් නෑ බබා. හරිකෝ. එහෙනම් මම ටිකක් නිදිනකන් ඔය හැරලා ඉන්න. ඊට පස්සේ මං හැරෙන්නම්. එයක් අනේ. මෙයා තාම නෙදි. වශකක් දා ගන්නත් ඕන. තනියෙන් යන්නත් බයයි අප්පා. ඔන්න කමන්නේ. යම්කෝ. සින්දුවක් කියමු. එතකොට හරි. ආනාරුණ කටොස්සා එලගෙඩි මොලගෙඩි පාම් වඩිල්ලා චිකි චිකි බම් බම් චිකි චිකි බම් බම් චිකි චිකි බම් 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 චිකි චිකි බම් බම් චිකි චිකි බම් බම් චිකි චිකි බම් 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 අයියෝ මොන මගුලක්ද මන් දන්නේ. අයියෝ ඊයේ රෑ ඉඳන් අප්පා මේ මගේ අම්මා ඒ ගමන මොකද්ද? අයියෝ බබා මොකද උනේ? මට බාත්රූම් එකට යන්න බයයි. උඹටදනේ කෑ ගැහුවේ? ඔයාට බයිද මම මූණ හොද ගන්නකම් බාත්රූම් එක ගාව වාඩි වෙලා ඉන්න. වත්තනේ කරදරේ. ඔයාට මං කිව්වනේ ඔය ෆිල්ම් එක බලද්දි එපා කියලා. හරියන්නේ මම වොෂරක් දා ගන්නකම් විනාඩි 5ක් බාත්රූම් එක ගාවට වෙලා ඉන්නකෝ.